ඊළඟට සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය නිරාවරණය කිරීමේ අවස්ථාව ගෞරව නමස්කාර කරගෙන ඇවිල්ලා මේ ප්‍රතිමා කර්මාන්තයේ වෙනුවෙන් සෝෂාල දායකත්වයක් ලබාගෙන එබැවින් නමාදහරේ රෝස තරුණ බෞද්ධ සංඝයේ අන්තිම දන්වේ විශ්වාසනා योगा समाधिपति ब्रह्मचार्य पूज्यपाद अवसराई कोट्टावे सुबन नायक महापाणन वහන්සේගේ සුරමින් දෙවියන්තුමා වහන්සේගේ සිරස නිරාවරණය කරන්නයි ඊළඟට නියමිතව තිබෙන්නේ. ප්‍රතිමා කර්මාන්තයේ ආරම්භයේ පටන් මේ දක්වා සියලු කටයුතු වලදී කොට්ටාවේ සුවන නායක මහාපාණන් වහන්සේ වෙතින් අමාදහරු රෝසක් බෞද්ධ ලැබුණු දායකත්වය දාමත්ම සුවිශාලයි. වගේම වහන්සේ ප්‍රතිමා කර්මාන්තයේ වෙනුවෙන් සුවිශාල මූලික දායකත්වයක් ලබා දී ඇතිනවා. මේ මොහොතේ පින්සි පෙරටුව අප සිහිපත් කරනවා. ඉතින් සාදුනා නන්දු
ඒතම් සරණ උත්තම ඒතම් සරණ මාගප්ප සම්පදුක්ඛං පරිච්ඡේදය ලෞතුරා බුදු සරණ ලැබුව අපට මේ ලෝකයේ ජීවත් වෙන බොහෝ පිරිසකට ලැබුණු වටිනා අවස්ථාවක් උදා වෙන්නේ වෙනවා. ඒ තමයි නිවන තුළ අර්ථය දැනගෙන ලෞතුරා බුදු සරණ යන්න. මනුෂ්‍යෝපන් බොහෝ දෙනෙකුට ලැබෙන වාසනාවකුයි එලෙස අපට ලැබෙන්නේ වෙන්නේ. මේ සරණ අර්ථ සම්පන්න සරණ. මේ සරණ පිළිවෙත් පිළිවෙල සරණ. මේ සරණට පිළිපන් කෙනෙකුට දුක්ඛ උපමෝහන බව ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ඒ නිසා වෙනුවෙන් පොළ අමාතහර ගෝස කවුරු බෞද්ධ සංගමයේ සිය පාරමිතා පෙළහරියේ පළමු වැඩසටහන ලෙසින් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සමාධි බුදුරජාණන් ඉදි කරන්නට සිය දායකත්වය ලබා දෙන්නේ. මේ සමාධි බුදුරජාණන් වහන්සේ දිනාවරණය කිරීමේ කුඩි මහෝත්සවය අද උදෑසන පටන් සිදු කරනවා. මේ කටයුතු අතරතුර වෙනකොල සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ සිට මහත් පෙරහරින් වැඩමුළු ළඟ සර්වදාතුන් වහන්සේලා එපටිපා වහන්සේ තුළ තැන්පත් කරන්න යෙදුණු වගේම පූජා ද්‍රව්‍යයන් ලෙසින් එදාපුර වහන්සේලා තැන්පත් කළ සමාධි වහන්සේ තුළ බුදු මන්ත්‍රය ඇතුළත් සුර තැන්පත් කරන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සුර තැන්පත් කරන්නට බලාපොරොත්තු වන නායක බිඳුන් සියලු දෙනා පිළිවෙලින් මේ පීඨිකාවසට පැමිණෙන හැටියට අපි මතක් කරනවා. නාමත් එක්වලින් මේ සුර ආරම්භ වේගෝතුන් මේ පීඨිකාවසට පැමිණෙන හැටියට අපි මතක් කරනවා. සියලු දෙනාටම දරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ වෙලාවේදී පිළිවෙල අමාතහර බෞද්ධ සංගමයේ වගේ ඉදි කරන්නට යෙදුන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ එවැගේම සදහවත් බෞද්ධ පින්වත් පිරිසට වන්දනාමාන සිද්ධ කරන්නට අද දවසේදී උදා කළ දෙන මේ මොහොතේදී විශේෂයෙන්ම වැඩම කොට වදාළ මේ පළාතේ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නය විහාරස්ථානයේ වෙනුවෙන් එවැගේම පිළිගැනීම මගේ යුතුයකමක් හැටියට මා සලකනවා. ඒ අනුව විශේෂයෙන්ම මේ අවස්ථාවට නැත්නම් මේ සමාධි බුදු පිළිම වහන්සේ නිම කරගන්නට මහා දායකත්වයක් ලබා දෙන්නට යෙදුන එවැගේම එළුවකල ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමාධිපති අම්මට්ටානාචාර්ය අතිගෞරවාර්ග අවසරයි කොට්ටාවේ සුමන අපේ නායකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩමවන්නට යෙදුණා. ඒ වගේම විශේෂයෙන්ම වැඩකොට වදාළ මේ පළාතේ වැඩ සිටින අති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ඒ වගේම මේ විහාරස්ථානවල විහාරාධිපති පඬිත හාමුදුරන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නය ඉතාමත්ම ගෞරව සම්ප්‍රයුක්තව මේ අවස්ථාවේදී මා මූලිකව පිළිඅර ගනිමින් ඊළඟට බලාපොරොත්තු වන්නේ කෙටි අනුශාසනාවක් කිහිපයක් සිද්ධ කරන්නට ඒ අතරතුරදී අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩම කොට වදාළ මහා සංඝරත්නය පිළිගන්නට ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේලාට මේ ස්ථානයේ පැහැරව තවත් ආගමික කටයුතු වෙනුවෙන් සහ සම්බන්ධ වෙන්න තිබෙන නිසා මේ අවස්ථාවේදී මේ කෙටි අනුශාසනාවක් පවත්වන ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මා ආරාධනා කරනවා පිළිවෙලක ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමාධිපති අම්මට්ටානාචාර්ය අතිගෞරවාර්ග අවසරයි කොට්ටාවේ සුමන අපේ ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේට කවුරුත් එක්ක සාදුකාරයක් පවත්වමු. පූජ්‍යපාද මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, ඔබ හැම දිනකටම අපි කාටත් ඉතාමත්ම ප්‍රීතිය ගත ගණවන අවස්ථාවකටයි අද මේ පැමිණිලා තිබෙන්නේ. විශේෂයෙන්
අමාදහර බෝසත් කරුණ සංගමයේ සමාජික පින්වතුන්ගේ ප්‍රධානයි. මේ ස්ථානයේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුරුවක් මා දන්නා තරමින් අවුරුදු 6කට පමණ කාලයක් ගත වෙලා අද තමයි ඒක වැඩ නිමා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේලා මහරහතුන් වහන්සේලාට යම් කෙනෙක් වැඳුම් පිදුම් කරනවා නම් ඒක අසීමිත කුසලයක් කියලා අපේ බුද්ධ දේශනාවේ ධම්මපදයේ සඳහන් වෙනවා. ඒ වගේ විස්තරයක් ඒ කුසල මම මේ සමගදී මතක් කරේ සක්පා පුඤ්ඤං සංකපාතු ඉමෙක්කමිති කේ. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා ගෞරව කරනවා නම් වැඳුම් පිදුම් කරනවා නම් මහරහතුන් වහන්සේලාගේ උතුමන් සඳහා වැඳුම් පිදුම් කරනවා නම් ගෞරවය කරනවා නම් ඒ තනත්තට ලැබෙන කුසලය මෙන්න මෙච්චරයි කියලා සීමා කරන්න බෑ කියලා තමයි ඒ බුද්ධ දේශනාවේ හිතන්නේ. ඒ අනුව මේ අමාදහර බෝසත් මේ ගංගමය මහ උදාර පින්කමක් කියන්නේ තමන් පින්කමක් කරගත් අතර අති දීර්ඝ කාලයක් බෞද්ධයන් විචාර පිරිසකට පුදුන් බඳලා ඉන්දහම් කරගෙන කටයුතු කර ගැනීමට මඟ සලස්වනවා. බුද්ධ දේශනාවේ තියෙනවා තේසං දිවාච රත්තුවක පදා පුඤ්ඤං පවට්ටති. ඒ අයට දෑදවල් දෙකේම පින්කම් වෙනවා. දැන් මේ පිළිම වහන්සේ විරාවණය කළා විරුද්ධ කරාට පස්සේ මා හිතන්නේ මේ අහල පහල උදවිය තවත් අය ඇවිල්ලා වැඳලා පුදලා අනන්ත අප්‍රමාණ දුබල් සිද්ධ මේකට ප්‍රධානත්වයේ දැරුවේ අමාදහර බෝසත් සංගමය. ඒ නිසා හැම දිනාටම අපි ආශිර්වාද කරනවා, පින් දෙනවා. මා දිගට අනුශාසනා කරන්නේ නැහැ. ඔබ හැම දිනම කලේ මේ උදාර කුසලයක්. ඒ වගේම මේ කටයුත්තට අසල්වාදී ජනතාව, වෙනිවැල්පොළ ජනතාව, තවත් මේක සම්බන්ධ වුණ පින්වතුන් ලක්ෂ ගණනින් ආදාළ කළයි මේ මට්ටමට මේ කටයුතු කළේ. ඒ හැම දිනම අපි දීපත් කරමින් ඔබ හැම දිනාටම මේ උදාර කුසල බලයේ හේතු කොටගෙන ඉතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා. ගරුකටයුතු අපේ ලොකු හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්නට ඕනේ මේ බුදු පිළිම වහන්සේ මූලික වැඩ කටයුතු ආරම්භ කිරීමේ ඉඳලා මේ සඳහා අනුශාසකත්වයේ ලබා දෙමින් ඒ වගේ මේ සඳහා ආශිර්වාදය ලබා දෙමින් මේ කටයුතු සිදු කරගන්නට උන්වහන්සේගේ ආශිර්වාදය නොතිබුණා නම් සිදු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව වෙනුවක්කොළ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවාර්ග යටිපව්වේ අපේ ගරුතර අවසරයි වජ්‍රඥානාභිධාන ලොකු හාමුදුරන් වහන්සේ මේ අවස්ථාවේදී අපි කෘතවේදීව සිහිපත් කරනවා. උන්වහන්සේගේ ආශිර්වාදය ලැබුණා මේ ස්ථානයේ මේ ආකාරයෙන් ගොඩනගන්නට. උන්වහන්සේගේ ආශිර්වාදය නොතිබුණා නම් අද මේ වගේ පිළිම වහන්සේ නමක් ඔබට දැක බලා ගන්නට අවස්ථාවක් උදා වන්නේ නැහැ. ඒ වගේම අපේ ලොකු හාමුදුරන් වහන්සේ මාළඟ වැඩ සිටින භාවනා මධ්‍යස්ථානයේ ලොකු හාමුදුරන් වහන්සේ අනුශාසකත්වය මේ සඳහා ලබා දෙමින් මේ කටයුතු සිදු කරගන්න දායකත්වය ලබා දෙන්නට යෙදුණා. ඒවා සිහිපත් කරමින් මේ අවස්ථාවේදී වැඩමකොට වදාළ හාමුදුරන් වහන්සේලා අතර අහතුළුව සිටියෝ සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී
සිරෝමණී අම්බට්ටානාචාර්ය අතිගෞරවාර්ග වැනිගේරක තන්නේ කල්යාණ සිරි නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අම්බලන්ගොඩ ශ්‍රී සුධර්මාරාමාධිපති උඩුගාපත්තුව ශාසනාරත් බලපන්න උපසභාපති ශාස්ත්‍රවේදී අවසරයි ශාස්ත්‍රවේදී අපේ හිතවත් ඉරම නන්දරත්න අපේ පඬිත අබ්දුරන් වහන්සේ වැඩම කොට වදාරන්නට ඉදිරිය උන්වහන්සේලාවත් ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම පිළිඅර ගනිමින් අනුශාසනාවක් පවත්වන ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අහතුළුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති විශ්‍රාමරත් විදුහල්පති ශාස්ත්‍රපති පඬිත අතිගෞරවාර්ග අපේ අතිගෞරවනීය අවසරයි කියන ඉන්දසිරි අපේ ලෝකාබ්‍රාන් වහන්සේට මේ දායක පින්වතුන් වෙනුවෙන් කෙටියෙන් අනුශාසනාවක් පවත්වන හැටියට කවුරුත් එක්ක සාදුකාරයක් පවත්වමින් ඒ අනුශාසනාව ශ්‍රවණය කරමු. ඊයකට සම්බෝධි යෝගාශ්‍රමාධිපති අතිගෞරවනීය අපේ කොට්ටාවේ සුමන ලොකු හාමුදුරුවන් වහන්සේ ඒ වගේම City of Life Tree විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අපි වෙලියලිතන්නේ කල්‍යාණ සිරි නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අපේ වෙලිවැල් කුල ශ්‍රී සුධර්මාරාමාධිපති ගරුකටයුතු අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ වරප්‍රභුත මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අද මේ උතුම් පින්කමට සම්බන්ධ වීමත් අපිට ලද භාග්‍යයක් හැටියට කල්පනා කරනවා. පින්වතුනි අපි මේ මානව ඉතිහාසයේ අතීතයේම මිනිසාගේ අපි කියන නොදියුණු යුගයේ දක්වාම ගමන් කරනකොට කිසියම් සංවිධානාත්මක ගැඹුරු ධර්මයක් නොතිබුණු කාලේ මිනිසුන්ට ප්‍රධාන වශයෙන්ම ඒක මං හිතන්නේ ස්වභාවිකවම ආපු දෙයක් වඳින්න පුදන්න කිසියම් දුෂ්චාරාරයක් අවශ්‍ය වෙලා තිබුණු බව අපිට පේනවා. මේ ශාස්ත්‍රඥයන් වහන්සේලා විශේෂයෙන්ම දේශනා කරන්නේ තමන් දේශනා කරන ධර්මය ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න කියන එකයි. හැබැයි එසේ වුවත් හැමෝටම ඒක ස්වභාවිකව ඇතිවෙන එකක් තමයි වඳින්න පුදන්න කිසියම් දෙයක් ඕන කරන එක. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට මිනිස්සු වඳින්න පුදන්න තෝරාගත්තේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වැඩ නොසිටි අවස්ථාවල ආපු අය අපට බුදුහාමුදුරුවෝ දකින්න නැහැ. බුදුහාමුදුරන්ට වඳින්න විදියක් නැහැ කියලා පස්සේ තමයි උන්වහන්සේ අනුදැන වදාළේ ලෞතර බුද්ධත්වයට පත්වීමේදී පිටදුන්නු ඒ බෝධීන් වහන්සේ අංකුරය ජේතවනාරාමේ රෝපණය කරන්න කියලා. ඒකට මිනිසුන්ට බෞද්ධ හැටියට බුදුහාමුදුරුවෝ සිහිපත් කරගෙන වඳින්න පුදන්න දෘශ්‍ය ආධාරයක් හැටියට ඒ බෝධීන් වහන්සේ රෝපණය කිරීම පළමුවම සිද්ධියක් හැටියට සිද්ධ වෙලා තියෙනවා. එතනින් පස්සේ නතර වෙන්නේ නැහැ. මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ දකින්න බුදුරජාණන් වහන්සේට වඳින්න අවශ්‍ය වෙන නිසා අප විසින් එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු නෙවෙයි අප විසින් සදහා බෞද්ධ විසින් මේ සාංගික පාරිභෝගික උද්දේශික කියන විවිධ චෛත්‍යයන් නිර්මාණය කරගෙන වඳින්න පුදන්න පටන් ගන්නවා. මේ ඔක්කොම තුල ගැප් වෙලා තියෙන්නේ පින්වතුනි බුද්ධානුස්සතියයි. බුද්ධානුස්සතිය අපේ මේ භාවනා මධ්‍යස්ථානයේ ලොකුහාමුදුරුවෝ මේ
Teacher of Life නායක හඳුන්වන උන්වහන්සේලා භාවනා පිළිබඳ කම්මඨානාචාර්යන් වහන්සේලා. එතකොට මේ භාවනාවේදී තියෙනවා එක කමඨාන හැටියට සමත භාවනාවේදී බුද්ධානුස්සතිය වැඩිම කමඨානක් හැටියට දේශනා කරලා තියෙනවා. ඒක අනුව බලනකොට බුදුපිළිම වහන්සේ කෙනෙක් ඉස්සරහා අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කරන එක, ඒ මල් පහන් පූජා කරන එක, මේ ඔක්කොම දේවල් ගත්තයින් පස්සේදී අපි අර ප්‍රතිපත්ති පූජාව කියන භාවනාව කියන අංශයට නොදැනුවත්වම ගමන් කරනවා. ඊට පස්සේ ඒවට ගොඩනැගෙන සංස්කෘතියක් තියෙනවා. දැන් විහාරස්ථානයක් ගත්තාම විහාරස්ථානයේද මේ කියන අංශ තුන එහෙම නැත්නම් ශාරීරික පාරිභෝගික දේශික කියන මේ චෛත්‍ය විවිධ චෛත්‍යයන් පිහිටවීම තුළින් අපේ බෞද්ධ සංස්කෘතියක් එතන ගොඩනැගෙනවා. අපිට තනියෙන් නෙවෙයි පින්කම් කරන්න ඕන කරන්නේ. අපිට හැමෝම එකට එකතු වෙන තැනක් ඕන කරනවා. විහාරස්ථානයක් ඕන කරනවා. මේ වගේ පින්කම් ඕන කළා අපි හැම දිනම එකතු වෙලා ඒක තුල අනිත් පැත්තෙන් අපි දාන පාරමිතාව එතන සම්පූර්ණ කරගන්න. මේ බුදු පිළිම වහන්සේ උදෙසා දානය පරිත්‍යාග කිරීම අපේ දාන පාරමිතාව එක පැත්තකින් සම්පූර්ණ කිරීමක් වෙනවා. ඊළඟට බුද්ධානුස්සතිය වැඩි කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපේ බෞද්ධ සංස්කෘතිය පෝෂණය කිරීමක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණු රාශියක් මේ පින්කමත් එක්කලාම සිද්ධ කරන්න අපි හැම දිනාටම අවස්ථාව භාග්‍ය ලැබුණා. මේ විශේෂයෙන්ම විනයල්පොළ විහාරස්ථානයේ මේ මෑතකදී චෛත්‍යරාජයන් වහන්සේ දී කරන්න පටන් ගත්තා. අපේ ධර්මප්‍රිය හාමුදුරන් වහන්සේ, විහාරාධිපති ලොකු පණ්ඩිත හාමුදුරන් වහන්සේ මුල් වෙමින් මේ විහාරස්ථානයට ආසන්නයේම මේ විදිහට බුදු පිළිම වහන්සේලා නමක් නිර්මාණය කර ගැනීම විහාරස්ථානයට මෙම ස්ථානයට වෙනිවැල්පොළ ගම්මානයට ඉතාමත්ම දීප්තිමත් වෙන්න බැබලෙන අවස්ථාවක් හැටියට සඳහන් කරමින් මේ සියලු ආකාරයෙන් අපි හැමදෙනාම අද මේ උතුම් බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන්නට අමාදහර දෝසක් ඒ සමිතිය මුල් වෙලා මම හිතන්නේ අද වෙනකොට නම් කෝටියකට විතර ආසන්න මුදලක ඊටත් වැඩි ඇතුළු වියදම් කළා බොහෝම උදාාරතර පින්කමක් අපි හැමදෙනාම සිද්ධ කරගන්න යෙදුණා. මෙසේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපේ මෙලොව යහපත පිණිසත් පරලොව යහපත පිණිසත් හේතු වාසනාව වේවා. ඒ බුද්ධානුස්සතිය වැඩිවීමෙන් අවසානයේ අපට උතුම් නිවන් සුව ලබන්නත් හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම අද මේ දවසේ කොතරම් කාර්ය බහුලත්වයේ යුක්තව තිබුණා. අද මේ අවස්ථාවට වැඩම කරමින් අපට අනුශාසනාවක් පවත්වන්න දීතුන අතිගෞරව වර්ග කියන අපේ කරුකටේ දුන්නසිරි අපේ පඬිතුමන් වහන්සේට දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේ මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණා පාලාගම ශ්‍රී වර්ධනාරාමාධිකාරී අපේ කරුකටේ රොටුක සීලනතර පොඩි අනුරන් වහන්සේ ඒ වගේම මේ අවස්ථාවට වැඩමවන්නට යෙදුණා පොල්ගස්සෝවිත ශ්‍රී සුදර්ශනාරාම විහාරවාසී කම්මට්ටානාචාර්ය පිරිවෙන්කොළ සෝභිත හාමුදුරන් වහන්සේ ඒ වගේම මේ අවස්ථාවට වැඩමකොට වදාරන්නට යෙදුණා කහකුළුව වෙනවලකොළ ශ්‍රී ධර්ම නිකේතන වාසී ස්වාමීන් වහන්සේලා ඒ වගේම හාලපිටිය සිරිසර උයන ශ්‍රී සද්ධාම් විහාරාධිකාරී සාත්‍රවේදී දුනුමේ අනුරුද්ධ අපේ පඬිතුමන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩමවන්නට යෙදුණා. ඊළඟට මම තවත් කෙටි අනුශාසනාවක් පවත්වන හැටියට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ කාතුළුව සිටි ඔෆ් ලයිෆ් සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති බස්නාහිර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශිරෝමණී කම්මට්ටානාචාර්ය අතිගෞරවාර්ග වෙනියන තන්නේ කල්යාණ ශ්‍රී නායක ස්වාමීන් වහන්සේට එයත් බොහොම කාරුණිකව ශ්‍රවණය කරන හැටියට සියලු දිප්පින්වතුන්ට මම සිහිපත් කරනවා. පහතුරුව සම්බුද්ධාලෝක විහාරාධිපති
පිළියන්දල ධර්මරාජික විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රාචාර්ය විද්‍යල ඉතිරි උපහාදුරන් වහන්සේ ස්වාමී වෙන්වල්පොළ විහාරාධිපති අපේ කැටවල ධර්මත්‍ය ආගුවන් වහන්සේ වරක් ප්‍රමුඛ වැඩමවා වදාළ සදා වන්දනීය පූජනීය ගරුකටයුතු මහ සංඝරත්නයේ අවසරයි. සදහවත් කාරුණික පින්වතුනි, මේ පළාතේ සෑම දිනකටම උදාර අවස්ථාවක්. ඒ පිළිබඳව කාරණා ප්‍රථමයෙන් අනුශාසනාවට වදාළ විදුහල්පොළ සම්බෝධි විහාරාධිපති අම්මත්නාචාර්ය අපේ හිතවත් කොට්ටාවේ සුමන හාමුදුරන් වහන්සේ අනුශාසනාවේදී සිදු කරන්නට යෙදුණා. ඒ වගේම අවස්ථාවට උචිත ආකාරයට බොහෝ වැදගත් අනුශාසනාවක් සම්බුද්ධාලෝක විහාරාධිපති ආගුවන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණා. මේ වෙලාවේ මට පැවිදිලා තිබෙන්නේ ඉතා කෙටි අනුශාසනාවක් සිදු කරන්නට අවස්ථාවේ හැටියට. කාරුණික පින්වතුනි, මේ වෙලාවේදී මෙතන ස්ථාපනය කරලා මේ විවෘත කරන්නට යෙදුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක්. අමාමේනී ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා කරන විට උන්වහන්සේගේ අපි ගුණමනින්නේ අනන්ත අප්‍රමාණ නින්නේ. ඒ අනුව ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කායික වාචික සම්මෝලයේ ලැබෙන සීලය අනන්තයි අප්‍රමාණයි. ඒ වගේ උන්වහන්සේගේ මානසික සම්මෝලයේ ලැබෙති සමාධිය අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම උන්වහන්සේගේ ස්වභාව ධර්මයේ පිළිබඳ යථාභූතයේ ලැබෙති සම්‍යක් ප්‍රඥාව අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත වූ අප්‍රමාණ වූ සීල සමාධි ප්‍රඥාවන්ගෙන් දෙවි ලෝතර බුදුරජාණන් වහන්සේලා එවනම් අප කල ලෝතර බුදු පියාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ. පියතුනි, මේ ලෝකේ වාසය කරන සත්‍යයන් හැටියට සත්‍යෝ විවිධ වූවා. අපිට දෙන්නේ පියවි ඇසට සත්තු කොටස් දෙකයි. ඒ මිනිස්සු සහ තිරිසන්ගත සත්‍යය. නමුත් සංසාරයේ පිළිබඳව කල්පනා කරලා බලනකොට භාග්‍යවතුන් වහන්සේ සත්ත්ව ලෝක 31ක් පිළිබඳව ධර්මයේ තුල උන්වහන්සේ දේශනා කළා තිබෙනවා. අවීචි මහ රණේ පටන් දේව සංඥා නා සංඥායතන අරූප බ්‍රහ්ම ලෝකයේ දක්වා. එවනම් මිනිස්ය වශයෙන් අපි කල්පනා කරලා බලනකොට මේ ලෝකවාසී මිනිසයා බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍ර කොට ගත්තේ නිර්වාණ අවබෝධය පිණිස. ඒ මිනිස්යන් අතරින් විසුණු වහන්සේලා ගත්තට පස්සේ උන්වහන්සේලා මහණෝනේ ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීම පිණිස. එහෙමනම් ඒට මඟ පෙන්වා වදාළේ අපේ ශාස්ත්‍රයන් වහන්සේ. උන්වහන්සේ අපිට පෙන්වා වදාළේ මෙදමාවත. ඒ මෙදමාවත යහපත් නිවැරදි දැකීම, යහපත් නිවැරදි ආකල්ප, යහපත් නිවැරදි වචන, යහපත් නිවැරදි ක්‍රියා, යහපත් නිවැරදි ජීවිකාව, යහපත් නිවැරදි උත්සාහය, යහපත් නිවැරදි සිහිය, යහපත් නිවැරදි මානසික සංවරය. ඒ අපි පිටුරින් අනුගමනය කරනකොට
අපිට සියලු සංස්කාරයන්ගේ තිලක්ෂණ අවබෝධය නැමැති යහපත් නිවැරදි ප්‍රඥාව අපේ මානසිකත්වයේ තුල ඇතිවෙනවා. ඒ යහපත් නිවැරදි ප්‍රඥාව තුළින් සෝතාපන්න ඵල අවබෝධය, සකදාගාමී ඵල අවබෝධය, අනාගාමී ඵල අවබෝධය, අරිහත් ඵල අවබෝධය යන මඟඵල නිවන් සම්‍යක් මුක්තිය ඇතිවෙට අපිට ඇති වෙනවා. ඒ මෙදමාව ඊළාට උන්වහන්සේ අපිට මෙදමාවට දේශනා කරපු අදාළ බාහිරින් අපි අභ්‍යන්තරයේ මේ ඉදුරන් කාම අරමුණු වලම යොද ඉදීම නැමැති කාම සුඛල්කාණියෝගයෙන් අත මිදලා සත්‍ය අවබෝධ කර ගැනීමේ චේතනාවෙන් මේ ඉදුරන්ට අන්තගාමී ලෙස අරමුණු සීමා කිරීම නැමැති අත්කිලමතානියෝගයෙන් අත මිදලා නිර්වාණ අවබෝධය අවබෝධ වෙන මෙදමාවත අපිට දේශනා කරවලා ඒ තුලින් තමයි අපිට පරම විමුක්තිය සැකසෙන්නේ. ඉතින් එවැනි උදාර විමුක්තියක් අපිට දේශනා කරවලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩවාසයේ ලොකන නිසා අපි උන්වහන්සේගේ ප්‍රතිපදින කරමින් ඒවාට වන්දනා කරමින් උන්වහන්සේ දේශනා කරවලා විමුක්ති අවබෝධ කිරීම සඳහා මෙදමාවට භාවිතා කරනවා. ඒ තුලින් අපේ විමුක්තිය සැකසෙනවා. ඒ විමුක්තිය සැකසෙන තුරු සකසා ගන්න තුරු අපේ වන්දනාමාන කියන පිළිවෙල ප්‍රතිපදින නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් එවනම් මේ වෙනුවෙන් පොළ බෝසත් සමිතිය විසින් සමදිනාට ප්‍රයෝජන වන ආකාරයේ ප්‍රතිපදිනක් නිර්මාණය කළා දිනුට කළා. මේ මම මේකවල අනුශාසනා කරන්න හම්බෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ තුලින් ඔබ සමදනාට අපි සමදනාට පරම මුක්තිය නිර්වාණ අවබෝධය අවබෝධ කරගෙන සසරින් වත වීමට හැකියාව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සමදනාට කෙරුවා කරනවා. මේ වෙලාවේදී එවැගේම අපට වැදගත් වන අනුශාසනා කීපයක් ශ්‍රවණය කරන්නට යෙදුණා. තවත් හාමුදුරන් වහන්සේලා මේ සදා වැඩ සිටිනවා. ඒ වුණත් අපි මේ වෙලාවේදී අපුණාන්සේලා අපි දකිනවා අපේ විහාරස්ථානයේ තුල එවැගේ මේ කම්පිය තුල යම් කටයුත්තක් සිද්ධ වෙනවද ඒ සෑම මොහොතකදීම සෑම අවස්ථාවකදීම අපේ ගරුතර පළාතේ වැඩ සිටින අපේ හාමුදුරන් වහන්සේලාගේ ආශිර්වාදය අප වෙත නිතින්ම ළඟා කරලා දෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ වෙනුවෙන් වැඩම කරමින් වර්ෂාව මැදේ වුණත් ඒ වගේම කොතරම් කාර්ය බහුලත්වයෙන් යුක්තව උන්වහන්සේලා සිටියත් අපේ ආරාධනාව පරිදි ඒ වගේම අපේ සීලතර පොඩි හාමුදුරුවෝ සමග මේ අමාදාර මේ බෝසත් ළමා මේ ළමා ඒ වගේම සමිතියේ සියලු නිලධාරීන් සමග ගිහිල්ලා ආරාධනාවන් සිද්ධ කළා. ඒ අනුව මේ ස්ථානට වැඩම කරවමින් අපට ආශිර්වාදයන් සිද්ධ කළ ගරු කටයුතු අපේ නායක හාමුදුරන් වහන්සේලා, ලොකු හාමුදුරන් වහන්සේලා, පඬිත හාමුදුරන් වහන්සේලා ඇතුළු ඒ ගරුතර මහා සංඝරත්නයට අපි මේ වෙලාවේදී ආශිර්වාදයන් සිද්ධ කරනවා. මේ සිදු කළ උදාාරතර පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් උන්වහන්සේලාට මෙවැනි ශාසනික කටයුතු තව තවත් සිද්ධ කරන්නට ඒ වගේම මේ ශාසනය වෙනුවෙන් අභිවෘද්ධිය සලසා දෙන්නට ඒ ආශිර්වාදයේ මේ කල කුසල බලමයි මේ ආශිර්වාදයේ ලැබීම තුලින් නිදුක් නිරෝගී බව චිරජීවනයේ මාත්පත් වේවා කියලා කවුරුත් එක්ක සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. උන්වහන්සේලාට ආශිර්වාදය සිද්ධ කරමින් ඒ වගේම ඒ ආම්බුලන් වහන්සේලා වැඩම කරන්නට ඉදිච්ච මේ වාහනවල නියුතුරු මහත්තුරු ඒ වාහන යුදවලා ආම්බුලන් වහන්සේලා ඒ විහාරස්ථාන කරා වැඩම කරවන නිසා ඉතාමත් කාරුණිකව සියලු දෙනාටම මේ අවස්ථාවේදී අපි සිහිපත් කරනවා. ඒ වගේම මා බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ හැටියට ඇති අනුශාසනාවක් සිද්ධ කරන්නට
ඒ වගේම මම මුල් අවස්ථාව යොදාගත්තේ නැහැ මේ වෙනුවෙන්. ඒකට හේතුව වුණේ අපේ ආමරණ වහන්සේලාට තවත් ආගමික කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්න තිබෙච්ච නිසා කාල වේලාව විතුරු කර ගැනීමට නිසා මේ අවස්ථාව මම උදා කර ගන්නට යෙදුනේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙනවා මේ අනුශාසනාවක් සිදු කරමින් ඒ වගේ මේ කටයුතු වලට ආශිර්වාදයක් ලබා කරලා දෙන්නට ඒ වගේම වෙනුවැල්පොළ අමාදාර ඒ තරුණ බෞද්ධ ඒ තරුණ සමිතිය මගින් මේ බුදු පිළිම වහන්සේ නැත්නම් සමාජ බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන්නට මේක මම හිතන්නේ වසර 6කට පමණ පෙර මේ කටයුතු ආරම්භ කරන්නට යෙදුණා. ඒ කාලයේ තුලදී මේ විහාරස්ථානයේ තුල වැඩ සිටියේ අපවන්තියේ වදාළ අප ගුරු දේවෝත්තම යටිපව්වේ වචන ඥානාභිධාන ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේ. ඉතින් මම හිතන්නේ උන්වහන්සේ මේ සෑම අවස්ථාවකදීම ඒ වගේම මේ තරුණ සංගමයට ඒ වගේම ආශිර්වාදයන් සිදු කරන්නට යෙදුණා. ඒක නිසාම තමයි ඔබට මේ ප්‍රදේශයේ තුල මේ විහාරස්ථානයේ අසලම මේ වගේ ලස්සන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරගන්නට හැකියාව ශක්තිය උදා වුණේ. ඒ වගේම මම දැක්කා මේ වෙනුවෙන් මේ පින්වත් පිරිස මා විශාල කැපකිරීමක් සිදු කරන්නට යෙදුණා. මේක වගුරු බිමක් බවට පත් වෙලා තිබෙච්ච තැන. ඒ තැන මේ වගේ තැනක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන ශක්තිය මේ අය උදා කර ගන්නට යෙදුණා. ඒ වගේම මේ සඳහා මම දැක්කා ඒ වගේම තරුණ වැඩිමාළු ඒ වගේම සියලු දෙනාම එකට එකතු වෙලා එකවම එකමුතුව මේ සමාජී බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන්නට මහා කැපකිරීමක් සිදු කරපු බව මෑත කාල පරාසයේ තුලදී ඒ වගේම මේ මම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ඇටියට පත් වීමෙන් පසුව ඒ වගේම මේ සමිතියේ සියලු දෙනාම එකට එකතු වෙලා මේ කටයුත්ත හැකි ඉක්මනින් නිර්මාණය නිමා කර ගන්න ඕන කියන අදිෂ්ඨානය ඇති කරගෙන මේ හැම කෙනෙක්ම කටයුතු කළා ක්‍රියා කළා. එය බොහොම මම හිතන්නේ සත්‍තාවෙන් යුක්තව තමයි ඒ සියලු දෙනාම කටයුතු කළේ ක්‍රියා කළේ කියලායි මා හිතන්නේ මා කල්පනා කරන්නේ. ඒ නිසාම තමයි ඔබට මේ වගේ විශාල මුදලක් වැය කරලා ඒ වගේම ලේසියෙන් පාසුවෙන් කරගන්නට පුළුවන් පින්කමක් නෙවෙයි. විශාල මුදලක් වැය කරලා ඒ වගේ මෙච්චර විතරක් නෙවෙයි මේ වෙනුවෙන් මේ දායක පින්වත් පිරිස මේ වෙනුවෙන් කාලය වැය කළා, ශ්‍රමය වැය කළා, ධනය වැය කළා. මේ සියල්ලම වැය කිරීමේ ඵලයක් තමයි අද ඔබට මේ අවස්ථාවේදී දැක ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ බුද්ධ ආලම්බන පීඨයෙන් යුක්තව අපට මේ වන්දනාමාන සිද්ධ කරගන්නට අවස්ථාව උදා වෙලා තිබෙන්නේ පින්වතුනි. ඒ වගේම සිහිපත් කරන්නට ඕනේ සමහර වෙලාව සමහර කෙනෙකුට හිතනවා ඇති විහාරස්ථානයේ අසලම ඒ වගේම විහාර මේක එකක් දෙකක් නෙවෙයි එකක් කියන එක කවුරුත් කල්පනාවට ගන්නට ඕනේ. මේක ගම දෙකීමක්වත් ඒ වගේ මෙතන විහාරස්ථානයක් නෙවෙයි. මෙතන ඉදි වෙලා තිබෙන්නේ සමාධි බුදු පිළිම වහන්සේ නම. ඒ අපේ විහාරස්ථානයේ පිවිසෙන මාර්ගය අසලම බුද්ධාලම්බන පීඨිය තම තවත් තමන්ගේ ශිෂ්‍යයන් තුළ වඩා වර්ධනය කරගන්න අවශ්‍ය කරන ආකාරයට මේ පිළිම වහන්සේ නිර්මාණය කරන්නට යෙදුනේ. ඒක නිසා මේ පිළිම වහන්සේ එවැගේම විහාරස්ථානය සමග සම්බන්ධ වෙච්ච ඒකාබද්ධ වෙච්ච එවැගේම එකක් කියන එක මේ අවස්ථාවේ අපට හැම මොහොතකදීම නිලධාරී මණ්ඩලය එවැගේම සභාපතිතුමන් භාණ්ඩාගාරිකතුමන් ලේකම්තුමන් ආදී කොටැන්සි මේ අය අපට නිරන්තරයෙන් සිහිපත් කරේ ඒ විදියටයි ඒ ආකාරයටයි. මම හිතන්නේ මේ පින්වත් පිරිස ඒ වගේම අපේම දායක පින්වත් පිරිස මේ වෙනුවෙන් මහා කැපකිරීමක් සිදු කළා. මෙයයි ශිෂ්‍යයන් තුළ තිබිච්ච මේ අරමුණු සත්‍තාවෙන් යුක්තව මේ වෙනුවෙන් දායකත්වයෙන් ලබා දෙන්න තිබුණා. අපේ පළාතේ පමණක් නෙමෙයි ඒ වගේම විවිධ ප්‍රදේශවල දායක පින්වතුන් මේ සදා දායකත්වයක් ලබා දෙන්න තිබුණා. මේ කැපකිරීම සිදු කළේ මේ ගම තුළ ඒ වගේම මහා බුද්ධාලම්බන පීඨියෙන් යුක්තව ඒ වගේම දෑමි සමාජයක් උදෙසා මේ දෑමි සමාජයක් ඇති කරගෙන ීමට පිරිස වගේම මේ පින්වත් පිරිසට තම තවත් බුද්ධාලම්බන පීඨිය වඩා වර්ධනය කරගනිමින් ඒ වගේම මේ බුද්ධ වන්දනාවන් සිදු කරගන්නට පින් සිදු කරගන්නට අවස්ථාවක් උදා කර දෙමින් තමයි මේ පිරිස එකට එකතු වෙලා මේ වගේ මහා විශාල
කටයුත්තක් සිදු කරන්නට යෙදුනේ. අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ වැනි යුගවලට යනකොට අපට සිහිපත් වෙනවා අපේ ගම් ප්‍රදේශයේ තුල මේ වගේ සමාජ බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කරගන්න ලැබීම අපරාධ භාග්‍යයක් හැටියට මේ අවස්ථාවේ මම සිහිපත් කරනවා. ඒ වගේම මේ වෙනුවෙන් මේ පළාත මේ ප්‍රදේශයේ දායක පිරිවතුන් වගේම අපි දැක්ක අද දවස් තුනදී විවිධ පළාත්වල ප්‍රදේශවල ඒ වගේම දායකත්වයේ ලබා දෙන ඒ වගේම අධිවේගී මාර්ගයේ ගමන් කරන දායක පිරිවතුන් මේ පිළිම වහන්සේ දෙහා දැකලා මේකට ආධාර උපකාර කරලා ඒ වගේම මේ පින්කම් වලින් සම්බන්ධ වෙලා කටයුතු කරන්නට යෙදුණා. ඒක නිසා ඒවත් අපි පුණ්‍යානුමෝදනාත්මකව මේ අවස්ථාවේ අපි සිහිපත් කරන පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඒ වගේම පින්වතුනි අද මේ දවස තුල හැමෝම එකට එකතු වෙලා ඒ වගේම මේ සිදු කළ උදාාරතර පින්කමේ පුණ්‍ය ඵලය ඔබට ළඟා කරගන්න පුළුවන්. මේ පොසොන් පුර 15ක් පොහොය දවස නැත්නම් පොසොන් සමයයි මේ උදා වෙලා තිබෙන්නේ. මේ පොසොන් කාලයත් එක්ක මේ අවස්ථාව උදා කරලා තිබෙන තමයි මේ සමිතිය මේ කටයුත්ත උදාාරතර කටයුත්ත සිදු කරන්නට යෙදුනේ. ඒක නිසා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. මේ වෙනුවෙන් දායකත්වයේ ලබා දෙමින් අපවීම කරලා කටයුතු කරන්න යෙදුන සමහර කෙනෙක් සමහර වෙලාවකදී මේ වෙලා ඇති අපි ඒ අයට පින් අනුමෝදන් කරනවා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා වගේම අපවත් වී වදාළ අති ගෞරවාර්හ අපේ ගුරු දේවෝත්තම යටිපව්වේ වජ්‍රජනාපිදාන ලෝකාමුරල් වහන්සේට මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. මේ වෙනුවෙන් අපකප වෙලා කටයුතු කළ ඒ වගේ මේ ස්ථානයේ මුල ඉඳලා මා මන බකුරක් බවට පත් වෙලා තිබිච්ච මේ ස්ථානයේ පුණ්‍ය භූමියක් බවට පත් කරන්නට ආලේ සමේ ධනෙ වැය කරමින් මහා කැපකිරීම සිදු කළ තරුණ වැඩිමාළු එවැගේම කුඩා මේ සියලුම දායක පින්වතුන් සියලු දෙනාටම මේ සිදු කළ උදාාරතර පුණ්‍ය සම්භාරය තමයි චිරජීවනයේ මත්පත් වේවා කියලා අපි කවුරුත් එක්ක සියලු දෙනාට පුණ්‍ය අවස්ථාවේදී ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සිදු කරන කවුරුත් එක්ක සාදුකාරයක් පවත්වමින් ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ඔබ සැකැස්කින් යුක්තව මේ අවස්ථාවේදී මල්පාන් පූජා කළා, ගිලම්පස පූජා කළා, පාන් පූජාවන් සිදු කළා, ඒ වගේම සෝසතු පූජාවන් සිදු කළා. නමුත් ඒවා තැන්පත් කළා පිටුතුනේ අපි තැන්පත් කළාට ඒව ගාථාවන් කියමින් ඔබ හැමෝම එකට එකතු වෙලා මේ පූජාව සිදු කරන්නට යෙදුනේ නෑ. ඒක නිසා පළමු පියවර හැටියට තැන්පත් කළ ඒ සියලු පූජාවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයන් මෙනෙහි කරමින් ඒ සම්මේ ගිලම්පස පූජාව සහිත ප්‍රථම පුෂ්ප පූජාවන්, පහන් පූජාවන්, සුවඳ පූජාවන් ගාතකයේ මේ සියලු දෙනාම ඒ පින්කමත් එක්ක සහසම්බන්ධ වෙමු. කවුරුත් එක්ක බොහොම නිස්සද්ද වෙලා මේ ඉන්නේ සමාධි බුදු පිළිමයක් ළඟ. ඒක නිසා හැම කෙනෙකුගේම සිත සමාධිගත කරගන්න තමන් කරන පින්කම තමන්ට ආශිර්වාදයක් බවට පත් වෙන එතකොටයි පින්වතුනි. ඒක නිසා ආශිර්වාදයේ සිත කරමින් ඒ මල්පාන් ප්‍රථම පූජාව සිදු කරන්නට කවුරුත් එක්ක සූදානම් වෙමු. ඒ ගාතකයෙන් ඒ සදා මම ඊටම ගෞරවයෙන් අපේ ආරාධනාව අපේ වෙනම ඒ වගේම විහාරස්ථ අපේ ගරුවනේතු ආජීවීය පඬිතු තොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාලයේ ධර්මාචාර්ය සාත්‍රපති පඬිත අපේ ශිෂ්‍ය මේගොඩ පඤ්ඤාරත්න පොඩියාම්බුලන් වහන්සේ විසින් පිරිස ඒ වගේම ඔබට මේ බුද්ධ වන්දනාව ප්‍රථම බුද්ධ වන්දනාව ඉගිලම්පස වන්දනාව සිද්ධ කරන වෙන්නේ අවුරුද්ද දෙකේ සදා සහසම්බන්ධ වූ සත්‍ය නගර සියලු දෙනාම සාදුකාරයක් පවත්වමි. ගිලන්පස බුද්ධ වන්දනාවට පෙර ආතුව වෙනිවැල්පොළ අමාදහර බෝසත් තරුණ සංගමය මූලිකත්වයෙන් ඉදි කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කරන්නට ස්ථානය පරිත්‍යාග කළ ඉඩම් පරිත්‍යාග කළ පින්වතුන්ට අපි ආරාධනා කරනවා සමරු ඵලකය නිරාවරණය කරමින් ලෞතුම් පින්බිම ලංකාවාසී බෞද්ධ පින්වතුන්ට පූජා කරන හැටියට එල්.ඩබ්ලිව්. සයිමන් සීනියර් මහත්මයාට ඒ වගේම පත්මා ලියනගේ මහත්මිය සහ සුජාන් ලියනගේ මහත්මයාට කේ.ටී. නලින් මහත්මයාට අපි ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරනවා සමරු ඵලකය නිරාවරණය කරමින් මේ පින්බිම පූජා කරන්නට එක්වන හැටියට. වගේම
මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස මනරම් පහන්ගයක් සහ 12 මහේ පහනක් නිර්මාණය කර තිබෙනවා. අප ඒ පිළිබඳව සිහිපත් කරනවා. මනරම් පහන්ගය නිර්මාණය කරන්නේ බන්දුල එදිරිසිංහ මහත්මයා සහ උපුල් චේනා මහත්මයාගේ දායකත්වයෙන් කරලා ඉතින් එතුමන්ටත් අපි පුණ්‍යානුමෝදනාව සිදු කරනවා මේ උතුම් කාන්තාවේදී. ඒ වගේම 12 මහේ පහන ඇසීකිය සිය දෙමව්පියන්ට පින්පිනිස දීපානී ප්‍රියංකා මහත්මියයි නිර්මාණය කරන්න දායකත්වය ලබා දෙන්නේ. අප ඔවුන්ටත් පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. තාමත්ම ගෞරවයෙන් නමස්කාර පෙරහැරි අපි ආරම්භ කරනවා. ගෞරවනීය මහා සංඝරත්නයේද ඊළඟ පස්වක පූජාව සිදු කරන හැටි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරං වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි දැන් සදහැසිත උපදවගෙන අද මේ උතුම් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තුල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලාට සමාධි බුද්ධ ප්‍රතිමාන් වහන්සේට පිළියෙල කරපු මේ මංගල බුද්ධ පූජාවන් පූජා කරමි පූජා වේවා කියන කල්පනා ඇති කරගෙන සාදුනාද පවත්වමින් තෙරුවන් වන්දනා කිරීමෙන් අනතුරුව පූජාවන් පූජ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා නමාමි බුද්ධං ගුණ සාගරන්තං සන්තා උන්තෝ සුඛී අභීරා ආයෝ ජීකුඤ්ජෝ සකලෝ ගච්ඡන්ති සම්බේ මරණං ච නමාමි ධම්මං සුගතේන සත්තා සදාවන්තු සුඛී අභීරා කායෝ ටිකුඤ්ජෝ සකලෝ
පිකේතියං සම්බං සම්බ සුපාතින්තිකං සාරීරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදා කන්න සාරම්පතිත්තේන තමදං සිනා තිලෝකදීපං සං පූජයාමි තමෝදං සුගන්ධිකාය වදනං අනන්ත සුගන්ධිනං ගන්ධේන පූජ තථාගතං සුගන්ධං සීතලං පසන්න මధుරං සුභං පානීය භගවා පතිගං ආතු පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේතේන ලබාමි කුම්භං මිලායාති යතා කායෝ තථායාති භාවං කායේන චිත්තේන පමාදේන මයා අච්චයං කමමේ බම්පේ පුරි තථාගත කායේන වාචා චිත්තේන මයා කතං අච්චයං කමමේ බම්පේ පුරේ තථාගත කායේන වාචා චිත්තේන පමා මයා කතං අච්චයං කමමේ බම්පේ පුරේ තථාගත ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතං සමා යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආස වහං හෝතු සම්බ දුක්ඛා පමුං ආකාසට්ටා ච පුම් දේවානාගාමහිත් පුඤ්ඤං තං අනුමෝ චිරං රක්ඛන්තු ලෝක එත්තාවතාච අම්මි සම්බතං සම්බේ දේවා අමෝ සම්බේ භූතා අනුමෝ සම්බේ සත්තා අනුමෝ සම්බ සංපත්ති සිද්ධියා ඉදං මේ ඥාත
සුඛිතා හොන්තු ඉදං මේ ඥාතිනම් සුඛිතා හොන්තු ඉදං මේ ඥාතිනම් සුඛිතා හොන්තු ඥාතයෝ දේවෝ වස්සතුකා සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු රාජා භවතු ධම්මිකෝ. බුද්ධ පූජාව සිදු කොට වදාළ වන්දනීය මහා සංඝරත්නයට ගෞරව නමස්කාර පෙරදැරිව පුණ්‍යානුමෝදනාවන් සිදු කර සිටිනවා. වැඩිමල්පල අමාදහර බෝසත් තරුණ බෞද්ධ සංගමය සිය සදැහැති දායකත්වයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරන මේ පින්කමේදී අප මතක් කරන්නට කැමැති මේ පින්බිම මීට පෙර පැවති තත්වය වගුරු බිමක් සිත් නිවාලන පින්බිමක් බවට පත් කරන්නට වෙනිවැල්කොළ අමාදහර බෝසත් තරුණ බෞද්ධ සංගමයේ සමාජිකාවන් නිලධාරීන් සුවිශාල දායකත්වයක් ගත්තා. වසර ගණනක නොතිබ වෙහෙසක ප්‍රතිඵලය අද මේ විදිහට ලක්වාසී බෞද්ධ බැතිමතුන්ට සියසිත නිවාස සනහාලන්නට මහා පින්බිමක් බවට පත් කොට තිබෙනවා. මේ පින්බිමේ වැඩවෙසෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දකින අපට දැනෙන හැඟීම කියා නිම කරන්නට බැහැ. ඒ නිරාමිස සතුට, ඒ නිරාමිස සුවය මේ කටයුතු වෙනුවෙන් දායක වුණු ඔබ අප හැමෝගෙම හිත්වල තිබෙනවා. මේ කාර්යය සිදු කරන්නට ඉඩම ලබා දුන්නු අය, මේ කටයුත්ත වෙනුවෙන් මූල්‍යමය දායකත්වය ලබා දුන්නු අය, මේ කටයුත්ත වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය කැප කළ ඒ සියලු දායකත්වයන් ලබා දුන් පිරිස මහමෙර. ඉතින් ඔවුන්ව සිහිපත් කරන එක මේ වෙලාවේ කළ යුතුම කාර්යයක්. අමාදහර බෝසත් තරුණ සංගමය ආරම්භයේ පටන් මේ දක්වා එහි සභාපතිත්වය ඔබවන ගීත රාජා පනාගොඩ මහත්මයා වගේම එහි ලේකම් ධූරයේ ඔබවන චන්දන රණසිංහ මහත්මයා වගේම ආරම්භයේ පටන් මේ දක්වා එහි භාණ්ඩාගාරික ධූරයේ ඔබවන බන්දුල සමරසිංහ මහත්මයා ඇතුළු නිලධාරී මඩුල්ලට සමාජිකාවන්ට මේ කටයුතු වෙනුවෙන් දායක වුණු හැමත ස්තුති කරන්නට අවස්ථාව ලබා දෙන්නයි මේ මොහොතේ සූදානම. ඉතාමත්ම ගෞරවයෙන් නැරයුම් කරනවා මෙලෙස ඉදිවුණු සමාධි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්නට සදැහැති දායකත්වයේ ලබා දුන් අමාදහර බෝසත් තරුණ බෞද්ධ සංගමයේ ගරු ලේකම් චන්දන රණසිංහ මහත්මයාට ස්තුති කතාව පවත්වන හැටියට ආයුබෝවන් තිරුවන් සරණයි කියලා අපතේ සියලු දෙනා පිළිගන්නවා. අද දින ඉතාමත්ම සන්තෝෂයෙන් පුළුවන් ග්‍රාමයක් විදිහට අපිට අවුරුදු 6 මාසක් තිස්සේ අති දුෂ්කර කාර්යභාරයක් නිරත වෙච්ච අපි මේ ගුණ ප්‍රාප්තියටපත් වෙච්ච මේ පින්බර දිනය දැන් මෙලණි වූ පින්බර දින අප වෙනිවැල්කොළ ග්‍රාමයට දායක වුණේ කොහොමද කියන එක මම තාක්ෂණියෙන් මේ වෙලාවේ කාල වේලා නොමැතිව මතක් කර සිටින්න ඕනේ. අත වශයෙන්ම මම සංකල්පනාවක් විදිහට අදහසක් විදිහට පහළ වුණේ අපිට නෙවෙයි. 2015 වර්ෂයේ වෙනිවැල්කොළ ග්‍රාමයේ නිලධාරියෙක් විදිහට කටයුතු කරපු කෘෂිකර්ම පරිශ්‍රණ සංවර්ධන සහකාරතුමා විදිහට හිටපු නිමල් රාජපක්ෂ මහත්මයාගේ සංකල්පනාවක් තමයි. එතකොට 2015 නොවැම්බර් 15 වෙනිදා ගීත රාජා පනාවර මහත්මයාව මාව හමු වෙලා චුටි කතිකාවක් කළා රාත්‍රියේ. ඒ කතිකාවෙන් පස්සේ
මෙහෙම අදහසක් තියෙනවා කියලා. පසුව 2015 නොවැම්බර් 25 වෙනිදා පුද්ගලයන් තරුණ පිරිස 100කට අධික ප්‍රමාණයක් අපි ගීත රාජා පනාගොඩ මහත්මයාගේ නිවසට රාත්‍රී 7 වෙනි විට රැස් කරලා නීත්‍යානුකූල සමිතියක් විදිහට පිළිතුරගත්ත සංසදය තමයි අමාදහර බෝසත් තරුණ බෞද්ධ සංගමය කියලා අද හෝමාගම ප්‍රාදේශීය බල ප්‍රදේශයේ සිසාරා පොතේ යන දිනයන් විදිහට අත්‍යන්ත සංවිධානයක් බවට පත් වුණා. අපි හිතුවේ නෑ එදා ඒ ගමන මේ තරම් අවසානයේ ජයග්‍රාහී ලෙසට නිමා කරන්න අපිට පුළුවන් වෙයි. මේ කිසිසේත්ම යථාර්ථයක් බවට පත් වෙන්නේ නෑ. මේ සඳහා භූමි භාගයක් වෙන් කරපු ඒ අය නොහිටියේ. ඉතින් ඒක ගැන මම පසුව සඳහන් කරනවා. ඉතින් ওই විදිහට ඒ පටන් ගත්ත සංකීර්ණ 2015 නොවැම්බර් 25 අපි විදින් විට රැස් වෙලා 2016 වෙනිදා භූමි භාගය මෙලුම් කටයුතු සිදු කරලා 2017 දෙසප්පුර පසළොස්වක පොහොය දින මුල්ගලක් තබනවා. මේ මඩ ඉවත් කරලා බුදු පිළිමයක් සමාධි පිළිමයක් සකස් එමීම සඳහා මෙලීම සඳහා නිර්මාණය කිරීම සඳහායි දිනේ අපි මේ මඩ වගුරේ අපි මං හිතන්නේ ඔයගොල්ලෝ ඇතුල් වෙනකොට මට ඒක ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන නිසා මේ සදහැවතුන්ට තෝරාගත්ත පින්තූර කිහිපයක් කඩිමුඩියේ රාත්‍රියේ සොයාගෙන මම මුද්‍රණය කරලා ඉස්සරහා දාලා තියෙනවා. මං කලින් දකින්නේ නැති කොහොමද මේ බිම කලින් තිබුණේ. ඉතින් 2017 විසක්පුර පසළොස්වක පොහොය දින මුල්ගල පොළොවේ ලැබපු ඒ බිම ගොඩනංවල විශාල කර්තව්‍යයක් සිදු කරලා පොළොවේ උඩට ගන්න අපේ කාලයක් ගියා. පොළොවේ උඩට අරගෙන පිළිමය තැලීමේ බර දරා ගැනීමට සුදුසු පසුබිම ගොඩනගන්න ස්ලැබ් එකක් දාලා පිළිමය අඹන්න ඕනේ. ඉතින් මේකේ තාක්ෂණික වශයෙන් ගත්තාම කාර්යයක් විදිහට ගත්තාම විශාල පරාසයක් කරා පැතිරෙන පුළුල් ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලිය බැලෑරුම් ක්‍රියාවලිය පිළිමය ටික කලකින් නැති වෙනවා. අපි ටික කලකින් තව නැති වෙන්න පුළුවන්. නමුත් අපිටත් එහාගේ චිරාත් කාලයක් පරම්පරා ගණනාවක් පවතින විදිහට මේ පිළිමය දිනුවේ නැත්නම් සකස් කරේ නැත්නම් ඒක තහවුරු කරගත්තේ නැත්නම් අපි අනාගත පරම්පරාවක් බැලුම් අහන වැඩ කොයි විදිහට කටයුතු කරලා 2020 ජනවාරි 10 මීට අවුරුදු 2 මාස ගණන් තුනකට වගේ අපි පිළිමය අඹන්න මුල්ගල් තැබුවා. මම හිතන්නේ අවස්ථාවට සහ සම්බන්ධ වෙච්ච ගොඩාක් පිරිස අපේ අඳුරනේ මෙතනක් ඉන්නවා. ඒ වෙනකොට වහන්සේ මම හිතන්නේ මේ විහාරස්ථානයේ වැඩ සිටියේ නෑ. 2020 ඉතින් 2020 ජනවාරි 10 වෙනිදා පිළිවෙල ගන්න ආරම්භ කරලා මාස ගානයි ගත වුණේ. මුළු ලෝකෙම වසාගත්ත කොවිඩ් වසංගතයට අපි පුදුරු වුණා. ඉතින් මුදල් තිබුණා ගොඩනගන්න බෑ. සෞඛ්‍ය ගැටලුවා, ආර්ථික ප්‍රශ්න ආවා. ඊට පස්සේ කාලයක් ගත වුණා. කෙසේ හෝ අවුරුදු දෙකක් වගේ ගත වෙනකොට අපි නිමා කළා. අද සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බුදු පූජා පවත්වන්න පුළුවන් පින්බර ස්ථානයක් විදිහට, සුන්දර ස්ථානයක් විදිහට, නිදහස් ස්ථානයක් විදිහට සියලු අංගෝපාංගයන් බැලු පිළිත් කිරීමට පරිපූර්ණ වූ පින්බර විමක් බවට මේ අමාදහර බෝසත් තරුණ බෞද්ධ සංගමයේ මේ සමාධි බුදු පිළිමය පවට පත් වෙනවා. අද වෙනකොට අපට ලැබෙන තොරතුරු අනුව හෝමාගම මැතිවරණ බල ප්‍රදේශයේ වඩාත් උසින්ම පිහිටි සමාධි බුදු පිළිමයක් තියෙනවා නම් ඒ සමාධි බුදු පිළිමයේ තියෙන ඔබමානියෝදේ කරන මේ ග්‍රාමීය කියලා බොහොම නිරහංකාරව ආඩම්බරේ මම මේ අවස්ථාවේ මතක් කරගන්නවා. ඉතින් එහෙමයි මේ කර්තව්‍ය සිදු වුනේ. මේ කර්තව්‍ය අපි කීප දෙනෙකුට කරන්න බෑ. මුදල් තිබුණත් කරන්න බෑ අවස්ථාව. හැකියාව තිබුණත් කරන්න බෑ මුදල්.
මුදල් තිබුණත් හැකියාව තිබුණත් ස්ථානයක් නැත්නම් සුදුසු බිමක් නැත්නම් කරන්න බෑ. මම හිතන්නේ අපිට මේ වගේ දෙයක් ගොඩනගන්න මේක සාංශාරික වශයෙන් අර රුවන්වැලි මහා සෑය ඒ බුද්ධ සංකල්පනාව මත ඒ මහමෙවුනා පින්බර බිමේ තිබුණා වගේ ඒ මහමෙවුනා සදහැ බිමේ රුවන්වැලි මහා සෑය ස්ථාපිත වන බව ඒකට අප මහා ගෞතමයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ යහතුන් තැන්පත් වන බව වසර 5000කට පසු නියමනාවක් බුද්ධ දේශනාවල සඳහන් වෙන නියමයක් වගේ මම හිතන්නේ මේකත් මේ ස්ථානයේ නියමයක් විදිහට තියෙන්නේ නැති අපිට හැදුනේ ඔබට හැදුනේ ඔබ උදව් ප්‍රකාරකේ ඒක නින්දා දෝ කියලා මට වෙලාවක හිතෙනවා බුද්ධ දේශනාවන් වලට සවන් දෙන්නේ මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ මේ බිම අධිවේගී මාර්ගය සකස් කරලා ඊට පස්සේ පන්සල වියසින් අපි ආපු පරණ පාර ඉවර වුණාට පස්සේ මට දකුණු පසින් තියෙන නව මාර්ගය විවෘත කරාම ඒ පෙරණි පාර නව මාර්ගයක් අතර දින් තීරුවක් තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ. මේක කුණුරු සහ ඔවිඩියල්ලුත් සමග තිබ්බ ඉදමක් තමයි. මේකට පස් වැටිලා ගල් වැටිලා සරුසාරත්වයේ තිබුණු කුඹුරය නිසරු බිමක් බවට පත් වෙනවා. ඉතින් මේක කාටවත් විසිට කර ගන්න බෑ. ඊළඟ මිනිස්සු ඉදිරියේ සිටියා. අපි මේක බලලා ඒ ඉඳන් හම්බ වෙන අපිට පවර්ලා දෙන්න කියලා කතා කරලා ඒක කතා කරලා අපි සිද්ධ කරා. ඒක සිද්ධ කරේ තමයි 2005. ඉතින් ඒක කරලා ඉඳන් විදියට साइमन सीनियर के नली कुमार महात्मा सुजान लिए नहीं अभी इधर बताया है पद्मा लिए नहीं है ना दिया टाइप बाबा भी नहीं इधर लोग समझ पता है करेंगे आई बती है dan kotas देना मन ini maksud करा एक साला कार्य किया अभी नीति प्रश्नाव करेगा देना मैंने पूरी dan kotas එක බිම් තීරයකට කරලා එක බිමක් විදිහට ආරම් අමාදහර බෝසත් කරුණ බෞද්ධ සංගමයේ නාමයෙන් තිබෙන සංවිධානය නීත්‍යානුකූලව පවරලා ඒකට කුසිත. ඉතින් ඒ ඉඳන් පරිත්‍යාග කරපු ඉඳන් නොහිටින්නේ අපිට මොන හැකියාව මොන මුදල් දීපත් මොකද මෙහෙම බිමක් ආයි නෑනේ කොහෙද මේ බිම තියෙන්නේ මෙතන විතරයි. එකම ස්ථාන වෙන බිමක් තිබ්බත් වෙන තැනක්. අරහෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය. මෙහෙන් පිළියන්දල බණ්ඩාරගම ප්‍රධාන 162 මාර්ගය. සුන්දර දෙල්ලා දෙපසක්. පිටිපස්සේ වෙනියල්වල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථාන. ඉතින් ඔය බිම් වලට මායිම් එකකින් දෙමක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ඉඳන් ගෙමිය නොහින්දින්න අපිට මේ දේ කරන්න බැහැ. මාගේ ප්‍රණාමය ස්තුතිය शीर्ष नमस्कारව මම මේ සියලු ඉඩම් හිමියන්ට ආලිනම් සඳහන් කර සහ ඒ අයිතියට සහ සම්බන්ධ වුණු පවුල් වල සියලුම දෙනාට මාගේ ප්‍රණාමයේ ස්තුතිය මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම අපි මේක ආරම්භ කළා. ආරම්භ කළේ අපේ අතේ තියෙන මේ මුදල්. අපි ගමේ සෑම ගියක් ගානම ගිහිල්ලා කිසි කෙනෙක් මගේ ඇදී නැහැ. පුළුවන් විදිහට ආධාර කරන්න කිව්වා. ඉතින් ඒ යටතේ අපිට මුලින්ම ගමේ ඊට පස්සේ අසල්වාසී ග්‍රාමයන් විදිහට අපි කාලපිටිය විදිහේ ප්‍රදේශවල පාලාගම අම්බලන්ගොඩ වැනි ප්‍රදේශවල කහතුඩුව ග්‍රාම සේවක සම කීපයක ගියා. විශේෂයෙන් කහතුඩුව දක්වන කහතුඩුව නැගෙනහිර ඒ ආදිවාසී කොටස් වලට අපි ගියා. ඒ මුලින්ම අපිට මුදල් පරිත්‍යාග කරපු අයට ස්තුතිවන්ත වෙන්න. ප්‍රණාමය ඔබට බොහෝ පිං. ඔබ දුන්නේ රුපියල් 50ක්ද ලක්ෂ 5ක්ද කියන එක නෙවෙයි වැදගත්. ඒ සෑම මුදලක්ම සෑම රුපියලක්ම අපිට විශාල ධෛර්යයක් වුණා. ඒක නිසා සීස ප්‍රණාමය ඔබට දෙන්න. ඒ වගේම මුලින්ම අපිට මේ ඒ කාලේ වනිට මේ නාමකාර විදිහේ ජනක මඳුරතුරුන් තුමා එතුමාගේ ඒ නෛතික බලපෑම් මත අපිට අවශ්‍ය කටයුතු සූදානම් කළා. ඒ වගේම විසලන්තල බුද්ධ පරිත්‍යාග කළා. අපි සල්පිල් තිබ්බා. ඒ බඩුවාඩේ මුසීල දී ගත්තා. ඉතින්
ඒ අවස්ථාවන් වලට සාසම්බන්ධ වෙලා මුගල් ලබා දුන්න ඓතිහාසිකීන්ට මේ අවස්ථාවේ මා මතක් කරගන්න ඕනේ. මොකද කිසි කෙනෙක් අපිට අමතක නැහැ. අපිට වචනයෙන් උදව් කරන ශ්‍රමය සපයපු සියලුම දෙනා අපිට මතකයි. ඉතින් කොහොම ගොඩනගාගෙන මූලික ආරම්භය අධිකාර ධම්මපුණ්‍ය පිළිම ඊට පස්ව ගොඩනගාගෙන කොයි ප්‍රසංගයකට ගොදුරුනාට පස්සේ අරමුදල් ප්‍රශ්නයක් මත පිටි කාලයක් නතර වෙලා ඉන්නකොට අපිට මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරපු මහත්මයෙක් ඉඳලා දැකලා තියෙනවා භාගයට ගොඩනගපු ගොඩනගලා තියෙනවා වැඩදීම කරපු නැති පිළිම වංශය. ඉතින් මේ පිළිම වංශයෙන් දැකලා මේ මාත්‍ය කහතුරුව විශ්ුලින් එළියට ඇවිල්ලා මේක හොයාගෙන ඇවිල්ලා ඊදවස්වල මේ නම්බර ගහලා තිබුණ නිසා අපේ සභාපතිතුමාට කතා කරලා භාණ්ඩාගාරිකතුම සම්බන්ධ කරගෙන මොකද වෙන්න ඕනේ කියලා අහලා අද වෙන විට මේ යථාර්ථයක් බවට පත් කරගෙන විදින් විට අපිට මුදල් පරිත්‍යාග කරලා ආයි කරනවා ඒ මුදල් කොටසක් වෙනවා ඒකේ වැඩක් කරනවා අපි ශ්‍රමය සපයලා ඒ වටිනාකමට එහාගේ වැඩක් තමයි ලක්ෂයක් වෙනවා ලක්ෂයකමාරක වැඩක් ඒ මහත්යා වැඩ කොටසට ඇවිල්ලා නිරීක්ෂණය කරනවා සිත පැහැදිලා නැවතත් මුදල් මේ වෙනකොට ලක්ෂ 9කට ආසන්න මුදලක් දුන්න මේ මහත්මයාව මේ අවස්ථාවේ ගෞරව සිහිපත් කවුද මේ මහත්මයා අද මේ වැඩදිම වෙච්ච සමාධි බුදු පිළිමේ සීසේ තැන්පත් කරන සර්වඥතා දුන්නාන්සේ ලබා දුන්න ඒ තැන්පත් කරපු මහත්මයා තමයි කවුද කඩුවෙල මාළදී පාක් ප්‍රොපර්ටිස් ආයතනයේ අධිපති කල්පනාකාර අධ්‍යක්ෂකයෙක් කටයුතු කරන ඡාග හෙට්ටියා වෙච්ච මෙතුමා නොහිටින්න අපිට මේ යථාර්ථයක් කරගන්න බෑ කියන එක ඉතාමත් සුදු ප්‍රණාම පූර්වකව මතක් කරන ඔබතුමා මේ අවස්ථාවේ නොහිටියා කාර්යබහුලත්වයක් පද දැන් මොහොතකට කලින් නමුත් අපි නම් වාසීන් දැනගන්න ඉතින් ඒ වගේ මේ බිම සකස් කර දෙපැත්ත ආවරණය කරගන්න බැරිද ඉන්නවා කොහොමද කරන්නේ කියලා අපේ සියලු දෙනාගේ අදහසක් තිබුණා මේ බලාකුළු දැම්ම ඔබට දර්ශනය නැති මනරම් බලාකුළු දැම්මා මේ බලකෙසේ විහාරස්ථානයක තියෙනවා වගේ ශක්තිමත් සුවිශාල මේ පිළිමයට මහා සම්බන්ධ වෙන විදිහට දාපේ බලාකුළු දැම්ම අපේ අදහස පිටේ විදිහටම කරන්න පුළුවන් විශාලත්වයෙන් වැඩි නම් බලාකුළු මේ විදිහට තියෙනවා කියන්නේ. ඉතින් ඕක කරගන්න බැරුව අපි ඉන්න වෙලාවේ අපි නන්දරත්න මහත්මයා සම්බන්ධ කරලා කිතරම කියන්නේ අපේ මේ ප්‍රදේශයේ වැඩසිටින තිම්බර ස්වාමීන් වහන්සේ නමක් වන සම්බෝධි යෝගාශ්‍රමාධිපති කොට්ටාවේ සුමන නායක ස්වාමීන් වහන්සේ මෙතනට වැඩලා අපිට විශාල දායකත්වයක් දුන්නා විටින් විට අවසානයේ මේ බිම අපි ඉන්න කොන්ක්‍රීට් කරලා මඩ වගුරක් නොවන විදිහට ලස්සනට අපිට ඉඳගෙන ඉන්න පුදු තියන්න මඩු ගන්න පුළුවන් විදිහට සිලින්ඩර් බව පාරදී ලබා දීලා විටින් විට අටයුතු වලට උර දුන්න ශ්‍රමයට ඒ කියන්නේ ශිල්පීය ගාස්තු පවා අපිට ගෙවා ගන්න බැරුව ඉන්න වෙලාවේ ඇවිල්ලා කතා කරලා ඉන්නේ ඇත්තටම අපිට ආශ්චර්යයක් වගේ උන්වහන්සේ ලක්ෂ 9කට එහා පැත්තේ ගිය ප්‍රමාණයක් ලක්ෂ 9කට අධික ප්‍රමාණයක් වෙනකොට අපිට දීලා තියෙනවා මාලාර බෝසත් සංගමයේ මේ සමාධි බුදු පිළිමය යථාර්ථයක් බවට ඔබ ඉදිරියේ පත් කරගන්න. අද දවසේ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සව සභාවේ කටයුතු හමාර කිරීමෙන් අනතුරුව තවත් පින්කම් බොහෝමයක් අද දවස පුරාවට සංවිධානය කරනවා. එතන අද පටන් මේ බිම පින්බිම අප ඔබට යලි මතක් කළ යුතු නැහැ. උදේ සවස දිනපතා මේ පින්බිමේ බොහෝ පින්කම් සංවිධානය කරන්න අවස්ථාව තියෙනවා. ඔබට මල් පහන් පූජා කරන්නට වැඩ පුදා ගන්නට අද පටන් මේ පිළිබිඹු ඉවර වෙනවා.
ඒ සඳහා වෙලිවැල්පොළ අමාදහර බෝසත්තරණ බෞද්ධ සංගමය ඔබද මේ අවස්ථාව සලසා දී තිබෙන බව අප සිහිපත් කරනවා. සදහවත් පින්වතුනි, ඔබ නිකමට කල්පනා කරලා බලන්න මීට වසර කිහිපයකට පෙර මේ දිව මේ වගේ වැහි වෙලාවක කොහොමද තියෙන්නේ නැද්ද කියලා. මේ වගේ වැහි වෙලාවක මේ දිනේ අපට මෙහෙම නිස්කලංකව ඇවිදගෙන යන්නට හැකියාවක් තිබුණ බිමක්ද. එහෙම වගුරු බිමක් වසර ගණනක තමන්ගේ වෙහෙස මහන්සිය ප්‍රතිඵලයේ විදිහට තමන්ට දායක වුණු දානපතියන්ගේ උදව් උපකාර ඇතිව ප්‍රදේශවාසීන්ගේ ගම්වාසීන්ගේ උදව් උපකාර ඇතිව මේ අමාදහර බෝසත්තරණ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් මෙලෙස අපි සිත් සතන් සමාධිගත වන සමාධි ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරන්නට දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ඔබට සතුටු වෙන්න පුළුවන්. පින්වතුනි, සතුට කියලා කියන්නේ හරි පුදුම දෙයක්. කෙනෙක් සතුටු වෙනවා තමන් හරි හම්බ කරපු මුදල් වියදම් කරලා බොහොම ලස්සනට ජීවත් වෙලා. තව කෙනෙක් සතුටු වෙනවා තමන් හරි හම්බ කරපු මුදලෙන් අඳුම් පැලඳුම් අරගෙන බොහොම ලස්සනට ඇඳලා. තවත් පිරිසක් සතුටු වෙනවා ඒ මුදල් ඉතුරු කරලා. හැබැයි මෙතන මේ රැස් වෙන පින්වතුනි, තමන් දාදී වහන්සේ හරි හම්බ කරපු මුදල පිළිත දහමට වෙන් කරලා දිවාරයේ පිළිවෙතෙන මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නම නිර්මාණය කරලා සතුටු වෙනවා. ඒ සතුට නිම කරන්නට බැරි අප්‍රමාණ සතුටක්. ඒ සතුට නිරාමිස සතුටක්. මේ සතුට සිටින් සදහසි පෙරදැරිව එකතුණු ඔබට අපි යලි පුණ්‍යානුමෝදනා කරනවා. මෙවන් උතුම් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නම නිර්මාණය කරන්නට ලබා දුන් දායකත්වයේ සම්බන්ධයෙන් ඒ පිළිබඳව දාපත් නිසිතින් සදහසි සිහිපත් කරමින් වෙලිවැල්පොළ අමාදහර බෝසත්තරණ බෞද්ධ සංගමය ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරි නිරාවරණ පින්කමේ උත්සව සභාවේ කටයුතු අවසන් කරනවා. ඔබ සැමට